පින්තාලි සීන් නැතින මෙතන වතුර ගන්න පුළුවන් උන්ට තරම් තියෙනවා. මේ වතුර කාන්තාරේ වතුර ඒක පෙන්වන්න තමයි ආවේ මම දාන්නම් බැක් එකේ මෙතන පට ලස්සනයි මෙතන මේ කල්ලු වෙලා මම වෙන වැඩකට මෙතනට ආවේ ආවට පස්සේ දැක්කේ කාන්තාරේ මිනිස්සුත් අදනවා මේ එන මේ ඩිජිටල් මාකට් එක මේකේ දැන් මේ පාන්දරට කෙලින්ම අපේ අර මැනින් මාකට් එක වගේ තනිකරම එළවලු තමයි මේ හරි තියෙන්නේ නතරම් සෞදි රත්තරන් කඩ ටික තමයි මේ කඩේ සෞදි රත්තරන් කඩ ටික මැද්දෙන් තමයි අපි මේ ගමන යන්න හදන්නේ සෞදි කඩ මේ දැන් වහනවද මන්ද අවුදුලයි දැන් වහලත් ඉතින් සමහරවිට අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවාද කඩ ටික ඇරලාද කියලා හලෝ සුබ දවසක් වේවා කට්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවද කොහොමද මොකද වෙන්නේ මේ අද ඇවිල්ලා පෙන්නන්න ආවේ මේ හදිස්සියේ අද ලස්සන පාරක දුවන්නේ මේ පෙරණ වට්පාර එකක් පරණ මේ අර ඔය යාපනයේ වැත්තු ගියා වගේ අන්නේ ගතියක් තියෙන්නේ මේ කොහොමද කාන්තාරේ මැද තියෙන මේ එන්නේ මේ ලිද මේක කොහොම එනවද දන්නේ නැහැ වතුර ලිඳක්ද මේ මොකක්ද පින්තල් පිල්ට වෙනවද දන්නේ නැහැ මොකක් හරි ලිඳ පින්තාලි සීන් නැතින මෙතන වතුර ගන්න පුළුවන් උන්ට තරම් තියෙනවා මේ වතුර කාන්තාරේ වතුර ඒක පෙන්වන්න තමයි ආවේ මම දාන්නම් බැක් එකේ මෙතන පට ලස්සනයි මෙතන මේ පෙන්වන්නේ වටපිටාව නිකන් මේ පරණ ගෙදරකට ගියා වගේ ගෙදර පරණ මේ කොහෙද අපි උඩ පැත්තට ගියා වගේ තමයි බයිසිකලෙකුත් තියෙනවා මාර ලස්සනයි මේ පොට් එක මම දාන්නම් බැක් එකේ දාලා බලමු තා මේ ලස්සන මේ පාර දෙපැත්තේ මේ මාර ලස්සන ටිකක් තියෙනවා මම යනවා මම දාගන්න යන්නම් වීඩියෝ ටික එනම් බලමු පාර කොහොමද කියලා ඒවා මේ හරි තියෙන්නේ කෙලින්ම නතරම් සෞදි රත්තරන් කඩ ටික තමයි මේ කඩේ සෞදි රත්තරන් කඩ ටික මැද්දෙන් තමයි අපි මේ ගමන යන්න හදන්නේ සෞදි කඩ මේ දැන් වහනවද මන්ද අවුදුලයි දැන් වහලත් ඉතින් සමහරවිට අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවාද කඩ ටික ඇරලාද කියලා දැන් 12 බැලලා ඒකයි පාර කඩවල වහලා තියෙන්නේ මොනකයි තත්ති itu Langkawi dari begini ringan ketinggian itu parwal berarti parwal sama ada yang ආකාරයේ පාරක තමයි අද රූට් එක තියෙන්නේ. මේ ඩිජිටල් මාකට් එක මේකේ දැන් මේ පාන්දරට කෙලින්ම අපේ අර මැනින් මාකට් එක වගේ තනිකරම එළවලු තමයි මේ හරි තියෙන්නේ. මේ සෞදියේ මේවා එනවා මේක. එන්න මෙතන එකක් විතරයි තියෙන්නේ. පැතිවල ඇති මෙහි තියෙන කසීම් එකේ තියෙන එක තමයි මේක ඒක ලොකුයි මේක ඉස්සරහ අන්නරේ තමයි ලොල් ටික ගන්න මේ හරි මැනින් එකේ විකුණන්නේ මේ
Animal market. Dead market කියලා කියන්නේ මේ මොනම ගියා dead market එකේ හැබැයි. ඒක තමයි hello. මේ හරි අමුතුම ගතියක් තියෙන්නේ. ඔය ඉස්සරහා තියෙනවා මේ මොනවද දන්නේ වගා කරපු જાති මේකයි. මේ හරියන් තියෙන රටින්දි මේ හදලා අතරලා જાති. ඉතින් මේ ඉස්සරහා දැන් මේ ටික පැන්නට පස්සේ ඔන්න දින මේ බල මොනවද දන්නේ වගා කරලා. ඉතවල නිකන් මල් જાතියක් ඔය කන જાතියක් දැල්ලෙන්නේ නැහැ. සතුන්ට කන්න දෙන්නේ දන්නේ නැහැ වගා කරුවා. අමුතුම ලස්සනක් තියෙනවා මේ පාරේ. රටින්දි අතල්ලා දාපු රටින්දි ගස් පේනවනේ තල් ගස් වල බෝම්බද මොනවාද මෝටාරේදී මේ තල් මේ දිගටම මේ විපත්තත් අනිත් පැත්තත් එමේ වගා සින්නේ තමයි තියෙන්නේ මොනවද දන්නේ කොළ જાතියක් මේ රටින් පිරිලා මොකයි වැඩි කල්ලු වෙලා මම වෙන වැඩකට මෙතෙන්ට ආවේ ආවට පස්සේ දැක්කේ කාන්තාරේ මීමැස්සොත් අදනවා මේ කියන්නේ මේ මීමැස්සොත් ඉන්නවා මේ පෙට්ටි දිනවා 1 2 3 4 මේ කනාවට දැක්කේ දැන් මේ පෙට්ටි 4ක් තියෙනවා එනද මීමැස්සෝ මේ බලන්න මීමැස්සෝ කාන්තාරේ මීමැස්සෝ බුදුමයි නගරේ ගිහිල්ලා මීමැස්සෝ කව ගන්න බෑ නැත්තම් දාන්න තිබ්බා මේ බලන්න බහල කරලා තියෙන ඉතින් පේන්නේ නැහැ මී පෙට්ටි 4ක් තියෙනවා මේ බලමු අපේ ගෙවල් වලවත් නැහැ අහන්තාර මීපෙට් මෙතන නිකන් කැලේ එනනේ දැන් කැලයක් කියන්නේ ගස් ටිකක් තියෙනවා මේ ගස් ටිකක් තියෙනවා එතන මේ ඇතුලේ මීපෙට්ටි මීමැස්සි පාලනයක් කරලා තියෙනවා මුරකුටි වගේ සීන් එකක් තියෙන්නේ මේ ටවර් කුළුණු හතරක් වගේ තියෙන්නේ මේ මාරම ලස්සන කියන පරණ තාල්ල තියෙන්නේ මේ හදේ මාර ගතියේ ඈ මුර කපුළු වගේ දෙක බලලා අපිට යන්න තියෙන පාරවල් නිකන් ආයේ පිටකොටුවේ තුල යනවා වගේ තමයි එන මේ පාරේ ඇටි ඉතින් පාරවල් තියෙන්නේ එහෙනම් ඉතින් තමයි තත්ත්වය අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ජය වේවා අපි ඊළඟ වීඩියෝ